ABCD චතුරස්‍රයේ ශීර්ෂ හරහා යන වෘත්තය ආර්ය සෙවීම වෘත්තයේ වර්ගඵලය සෙවීම ABCD චතුරස්‍රයේ වර්ගඵලය සෙවීම AB BC CD DE ඡාප කොටස් වල වර්ගඵලය සෙවීම ABCD චතුරස්‍රයේ ශීර්ෂ හරහා යන වෘත්තයේ ආර්ය R මේ සමීකරණය ප්‍රකාශ කරන්න පුළුවන්. මේ සමීකරණය ආදේශ කරලා හොයන්න පුළුවන්. R සමාන 1/4යි මේ සමීකරණය. එතකොට S කියන එක අපිට S සමානයි 5/4 එකතු කරලා දෙකෙන් බෙදලා ගන්න පුළුවන්. ත්‍රිකෝණයේ වර්ගඵලය දෙකට සමානයි S ඍණ A S ඍණ B S ඍණ C සමීකරණය ගන්න පුළුවන්. S අගය පාද තුන එකතු කරලා දෙකෙන් බෙදලා ගන්න පුළුවන්. අපිට එතකොට ABCD චතුරස්‍රයේ ශීර්ෂ හරහා යන වෘත්තයේ ආර්ය සෙවීම පළවෙනි කරුණ. එතකොට AB සමානයි 6යි. BC සමානයි 4.83යි. CA සමානයි CD සමානයි 8.66යි. AD සමානයි 8.08යි. අපිට පාදවල දිග ABCD එකට ගන්න පුළුවන්. ABCD චතුරස්‍රයේ S වලගේ S සමානයි කියලා අපි පාද හතර එකතු කරලා දෙකකින් විතර ගන්න පුළුවන්. එතකොට එනවා S සමානයි 13.78. S වලගේ. ඒතර අපිට මේ සමීකරණ ආදේශ කරලා වෘත්ත චතුරස්‍රයේ ABCD වෘත්ත චතුරස්‍රයේ ශීර්ෂ හරහා යන වෘත්තය ආරේ මේ සමීකරණය ගන්න පුළුවන්. මේ සමීකරණය ආදේශ කරලා. ඒකට උඩ පැත්තේ තියෙන මේක යට පැත්තේ මේක දිහා. ඒකට උඩ පැත්තේකට ABC වලගයන් ආදේශ කරලා ABCD වලගයන් ආදේශ කරලා ගත්තම 812යි 923.3.1 කියනවා. යට සමීකරණයේ S වලගේ ආදේශ කරලා ABC වලගයන් ආදේශ කරපුවම ඒ සමීකරණය 2032.11 කියනවා. ඒතර අපි යගෙන ආදේශ කරගමු R සමානයි 1/4යි 812යි 923.13 බෙදීම 2032.11 බෙදගම 400ක් වෙනවා. ඒකට 1/4 වර්ගමූල 400යි. 400න් 20යි R සමානයි 5යි. ඒතර වෘත්තය ආරය 5ක් කියලා එනවා. ABCD චතුරස්‍රයේ වර්ගඵලය සමාන වෙනවා ABC ත්‍රිකෝණයේ වර්ගඵලය දාන ABCD ත්‍රිකෝණයේ වර්ගඵලය දෙක එකතු කරලා ABC ත්‍රිකෝණයේ වර්ගඵලය යවන්න A1 සමානයි මේ සමීකරණයට ආදේශ කරලා S වලගෙන් හොයලා S සමානයි AB දාන BC දාන CA පිළිම දෙක S වල එනවා 9.95 ඒක අපි ආදේශ කරලා ඒ සමානයි සමීකරණ ආදේශ කරගමු A1 සමානයි 13.23 කියනවා. ඒක අපිට A1 හරි. A2 බලමු. A2 වලගේ පැත්තම ACD ත්‍රිකෝණයේ වර්ගඵල A2 කියලා ගත්තොත් ඒකට A2 සමානයි මේ වර්ගඵල සමීකරණය දාලා S වලගේ අපිට ගත්ත හැකි AC දාන CD දාන DA කියලා. ඉතින් දෙක. ඒතර S වලගේ අපිට එනවා 12.91. මේ සමීකරණයට අපි ආදේශ කරපුවම මේ විදිහට ආදේශ කරපුවම අපිට A2 වලගේ එනවා 31.85. ඒකට ACD චතුරස්‍රයේ වර්ගඵලය සමානයි A සමානයි A1 දාන A2. ඒකට 13.23 එකතු කිරීම 31.85. ඒතර එනවා 45.08. ඒතර චතුරස්‍රයේ වර්ගඵලය අපිට 45.08යි. ඡාප කොටස් වල වර්ගඵලය අපිට වෘත්තයේ වර්ගඵලය
AB BC CD DA ඡාප කොටස් වල වර්ගඵලය වෘත්තීය වර්ගඵලයෙන් අඩු කරන්න ඕනේ ABC චතුරස්‍රයේ වර්ගඵලය. ඒකට ඡාප කොටස් වල වර්ගඵලය එනවා අපිට 33.49. ඡාප කොටස් වල වර්ගඵලය. වෘත්තීය වර්ගඵලය 78.57. වෘත්තීය හරිය අපි පහයි කරගත්තනේ. වෘත්තීය වර්ගඵලය තමයි 5r වර්ගය. 722 වැඩි කිරීම 5 වර්ගය. ඒතර වෘත්තීය වර්ගඵලය 78.57යි. ඊට පස්සේ බලමු. වෘත්තීය වර්ගඵලය 78.57යි. AB ඡාප කොටසින් හැදෙන ත්‍රිකෝණයේ වර්ගඵලය 11.99යි. AB ඡාප කොටසේ වර්ගඵලය 4.14යි. ඒ වගේ BC CD DA වල අගින් ගන්න පුළුවන්. ඒකට මේ පාදවල හැදෙන ත්‍රිකෝණයේ වර්ගඵල එකතු 45.08යි. එහෙනම් චතුරස්‍රයේ වර්ගය ABCD චතුරස්‍රයේ වර්ගඵලය සමානයි මේකට. ඡාප කොටස් වල වර්ගඵලය 33.49යි. එතකොට වෘත්තීය වර්ගඵලය සමානයි ත්‍රිකෝණ කොටස් වල වර්ගඵලය 45.08යි. ඡාප කොටස් වල වර්ගඵලය 33.49යි. අපිට ඒකෙන් ගන්න පුළුවන් ABCD චතුරස්‍රයේ ශීර්ෂාරයන වෘත්තයේ අරය 5යි. AB BC CD DA ඡාප කොටස් වලින් හැදෙන වර්ගඵලය ගන්න පුළුවන්. ඡාප කොටස් වල වර්ගඵල මේ විදිහට හොයාගන්න පුළුවන්.